හායි කොහොමද? අද අපි කතා කරමු mental health කියන්නේ මොකක්ද කියලා. මොකද අද වර්තමානයේ හැමෝම පොඩ මේ ගැන කතා වෙනවා. සයිකොලොජි කියලා කතා කරනවා, mental health මේකේ මානසික සෞඛ්‍ය. මානසික සෞඛ්‍ය කියන්නේ මොකක්ද ඇත්තටම? අපි දන්න සෞඛ්‍ය කියලා කියනවා අපි මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය, එහෙම සමාජ සෞඛ්‍ය, mental health, physical health and social health කියලා අපි කියනවා. එතකොට මේ මානසික සෞඛ්‍ය තමයි මේ අපි සෞඛ්‍ය අතරින් වඩාත් වැදගත් වෙන්නේ. හැබැයි අපි නිතර කතා වෙන්නේ නැති මාතෘකාවක් තමයි මේ මානසික සෞඛ්‍ය කියන්නේ. එතකොට මේ මානසික සෞඛ්‍ය කියන්නේ අපිට දෙන හැඟීම්, අපිට එන emotions, එතකොට අපේ feelings, අපි කොහොමද සමාජෙත් එක්ක මිනිස්සුත් එක්ක රිලේෂන්ෂිප් බිල්ඩ් අප් කරන්නේ, අපේ ඇටිටියුඩ්, මේ බිහේවියර්ස්, මේ ඔක්කොගේම එකතුවක් තමයි අපිට මානසික සෞඛ්‍ය කියලා අපිට කියන්න පුළුවන්. නැතුව අපිට එක අර්ථකථනයක් දෙන්න බෑ, එක ඩෙෆිනිෂන් එකක් දෙන්න බෑ අපි මෙන්ටල් හෙල්ත් එක කියන්නේ. ඇයි මේ මෙන්ටල් හෙල්ත් එක අපිට වැදගත් වෙන්නේ? නේද? අපි හැමෝම කතා වුණාට අපි මේක ඇයි වැදගත් වෙන්නේ කියලා දන්නේ නැහැ. එතකොට තමයි අනිත් එක තමයි මේ වර්තමානයේ මෙන්ටල් හෙල්ත් කිව්වම ලොකු ෆෝබියා එකක් තියෙනවා. ලොකු බයක් තියෙනවා. මොකද මෙන්ටල් හෙල්ත් කිව්ව ගමන් අපි හිතන්නේ මේ පිස්සු කියලා. මානසික රෝගියක් අපිට කියන්නේ නෑ. මානසික රෝගියක් නෙමෙයි මෙන්ටල් හෙල්ත් කියන්නේ. මානසික රෝගිය කෙනෙක්ට විතරක් නෙමෙයි මානසික සෞඛ්‍ය වැදගත් වෙන්නේ. අපි හැමෝටම වැදගත් වෙනවා. මම ඒක මෙහෙම පැහැදිලි කරන්නම්. අපි මානසික සෞඛ්‍යය අපි කොටස් 4කට අපි ස්කේල් එකකට බෙදන්න පුළුවන්. health, mild, moderate, severe. හෙල්ත් කියන්නේ අපි හෙල්දි. අපි මේ මානසික සෞඛ්‍ය අපි බැලන්ස් එකේ තියාගන්න එක තමයි හෙල්දි කියන්නේ. එතකොට එයා මේ 100% හෙල්ති කියලා කියන්නේ නෙමෙයි. එයාට ups and downs, sad mood එන්න පුළුවන්, happy mood එන්න. හැබැයි මෙයා මේක මේ බැලන්ස් එකේ life එක ගෙනියන එක තමයි හෙල්දි කියන්නේ. mild කියන්නේ ඔන්න චුට්ටක් එයාට පොඩි pressures එනවා. ටික sadness එනවා. hopeless ටිකක් එනවා. අන්න ඒ සිටුේෂන් එකේ තමයි අපි පොඩි ස්ට්‍රෙස් සිටුේෂන් එකක් එනවා. අන්න ඒ සිටුේෂන් අපි මයිල්ඩ් කියන්නේ. අපි ඒක ඉන්ජෙක්ට් කියලා අපිට කියනවා. එතකොට ඒකෙදී අපි මේ මයිල්ඩ් සිටුේෂන් එක තමයි අපි ගොඩාක් සොසයිටි එකේ කෙනෙක්ට තියෙන්නේ. එතනින් එහාට මේ සිම්ප්ටම්ස් ටික මේ සිටුේෂන් ටික වර්ස් වෙන්න ගත්තම තමයි අපි මොඩරේට් කියලා කියන්නේ. එතකොට එයාට ඇන්සයිටි සිටුේෂන් එක, ડિප්‍රෙෂන් එකක් එන මූලික අවස්ථාවක්. එතකොට අපි සෝෂල් අයිසොලේෂන් එක, මේ වගේ සිටුේෂන් මයිල්ඩ් කියන එකද එතන. ඒ මයිල්ඩ් සිටුේෂන් එක අපි දීර්ඝකාලීන පවත්වාගෙන ගියොත් තමයි අපි ඉල්නස් කියලා කෙනෙක්ගේ මෙන්ටල් ඉල්නස් එකකට බලපෑම. මෙන්ටල් ඉල්නස් එක අපි ડિප්‍රෙෂන්, සිසොෆ්‍රීනියා, බයිපෝලර් මේ වගේ ගොඩාක් තියෙන මෙන්ටල් ඉල්නස්. හැබැයි මේ මානසික සෞඛ්‍ය කියන එක අපි හැමෝටම වැදගත්. මානසික රෝගී මට්ටමකට විතරක් නෙවෙයි මානසික සෞඛ්‍ය වැදගත් වෙන්නේ. හරි. එතකොට ඇයි අපි මේක ජීවිතේ අපිට වැදගත් වෙන්නේ කියන එක බලමු. මොකද අපි මේ අපේ රිලේෂන්ෂිප් එකක් හොඳට බිල්ඩ් අප් කරගන්න, අපේ වර්ක් ප්ලේස් එක අපි වැඩක් කරගන්න, අපේ එනර්ජි එක ඉම්ප්‍රූව් කරගන්න, මේ හැම දෙයකම අපි මානසික සෞඛ්‍ය වැදගත්. මොකද අපි මනසෙන් තමයි මේ ඔක්කොම අපේ තීරණය වෙන්නේ. බ්‍රේන් මෙකනිසම් එකෙන් තමයි අපි මේ බොඩි එක හැමදේම තීරණය වෙන්නේ. එතකොට මෙන්ටලිටි එක ඩවුන් වෙනවා, ෆිසිකලි ඩවුන් වෙනවා. ෆිසිකලි ඩවුන් අපි ලෙඩ වලට රෝගී තත්ත්වයන්ටපත් වෙන්න පුළුවන්. එහෙම වුණාම අපිට සමාජීය තත්ත්වයෙන් අපි බිඳ වැටෙන්න පුළුවන්. සෝෂල් ඩිස්ට්‍රැක්ෂන්ස් අපිට වෙනවා. එතකොට මේක අපි හැම වෙලෙම කියනවා treatment is better than cure කියලා. අපි මේක වෙන්නේ නැතුව වළක්ව ගන්න කොහොමද? අපි මේක බැලන්ස් එකේ තියාගන්න කොහොමද කියන එකට අපි ඉස්සරහට මේව ගැන කතා කරමු. මම සමර එකක් විදිහට කියන අපිට ඒක healthy diet එකක්, social good connection එකක්, අපි හැම වෙලේම relationship එකක් හොඳට පවත්වාගෙන, ඒතර අපි social network එකක් අපි හදා ගන්න පුළුවන්. ඒතර අපිට exercises කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පොඩි tips වලින් අපිට mental health එක අපේ තියාගන්න පුළුවන්. මම හිතනවා සමර එකක් විදිහට ඔයාලට මෙන්ටල් හෙල්ත් එක කියන්නේ මොකද්ද? මෙන්ටල් හෙල්ත් එකේ අපිට වැදගත්කමයි අපිට මේක බැලන්ස් එකේ තියාගන්න පුළුවන් කොහොමද කියන එක පොඩි අයිඩියා එකක් එන්න ඇති. අපි මේව ගැන ඉස්සරහට කතා කරමු.